සුබ දවසක් යාළුවනේ වෙනදා වගේම ගයායන් චමායි ෆැමිලි YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මල්වාණි වීඩියෝ එකක්. මේ ෂොප් එකේ වීඩියෝ එකක් මම කලිනුත් කළා. බොහෝ දිනාගේ ඉල්ලීම් පිට තමයි මේ වීඩියෝ එක ආයි මම කරන්න හිතුවේ. මේ රේන්ජ් එකේ තියෙන්නේ මේ බෙඩ් ෂීට් ටුයිල් කොටන් බෙඩ් ෂීට් කිලෝ එක රුපියල් 900යි වෙන්නේ. යාර 5ක් අල්ලනවා කිලෝ එකකට 90 පළලයි මේ හැම බෙඩ් ෂීට් එකක්ම. පොඩි පීසස් තමයි මේ වෙන් තියෙන්නේ. යාර 5 6 වගේ ගන්න පුළුවන්. ඒක කිලෝ එක 900යි වෙන්නේ. ගොඩාක්ම අඩුයි. අඩුම මිලට තමයි තියෙන්නේ. මම රෙදි ගන්න යනවා, කෝවින්න යනවා, මහරගම යනවා, මල්වාණි යනවා, පිටකොටුවෙන් ගන්නවා. ඉතින් මට හම්බෙච්ච අඩුම මිලට තියෙන ෂොප් එක තමයි මේක. හොඳ මැටීරියල් ඔක්කොම. contact number එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට. ඕන විස්තරයක් මේ ලබා ගන්න පුළුවන් මේ නම්බර් එකට කෝල් කරලා. ලොකු කලර් සෙට් එකක් තියෙනවා. මේ තමයි ෂොප් එක. ඔයගලන්ට ඕනම කලර් එකකින් ගන්න පුළුවන්. මම පාට වෙන පෙන්නන්නේ නැහැ. ෂොප් එකෙන් මට කිව්වා ගිය පාර වීඩියෝ එක දැම්මහම ඒ පාටින්ම ඉල්ලනවා කියලා. ඉතින් ඒ එකම පාටින් දෙන්න මේ බඩු නැති වෙනවා. ඒ නිසා තමයි මම මේ එකින් එක පෙන්නන්නේ නැතුව පොදුවේ ඔක්කොම මේ එන විදිහට තමයි වීඩියෝ එක දාලා තියෙන්නේ. ලොකු කලර් සෙට් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා. ලස්සන කලර්ස් වලින් තියෙන්නේ. ඔයගලන්ට ආවොත් මේවා තෝරලා බලලා ගන්න පුළුවන්. ගොඩක් සාධාරණයි. කොහෙවත් නෑ මේ මිලට ගන්න. මෙහින් තමයි මිලදී ගන්නේ. මම දන්න මහරගම ෂොප් වල ඉන්න අයත් එනවා මෙහෙට රෙදි මිලදී ගන්න. ඉතින් ඕගොල්ලන්ට මේ අවස්ථාව ලබා දෙන්න ඕන නිසායි මම මේක දාන්නේ. ඒ වගේම තමයි තව ලොකු පීසස් තියෙන රේන්ජ් එකකුත් තියෙනවා. ඒක මීට වැඩිය තව රුපියල් 200ක් විතර වැඩි වෙනවා. ඒකේ ඕනතරම් පීසස් තියෙනවා ගන්න. ඒ කලර්ස් උත් මම ඔයගලන්ට දාලා තියෙනවා. ඔයගලන්ට කතා කරලා බලලා විස්තර ලබාගෙන ඕන විදියට මේ රෙදි ලබා ගන්න පුළුවන්. ලොකු කස්ටමර් සර්විස් එකක් තමයි මේ ආයතනයෙන් වෙන්නේ. ඒක ඉතාමත් අගය කරන්න ඕනේ. මේ සියලුම විස්තර මේ නම්බර් එකට කෝල් කරලා ඔයගලන්ට අවශ්‍ය සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. ඉතාමත් උසස් තත්ත්වයේ බෙඩ් ෂීට් රෙදි ලබා ගන්න ඔයගොල්ලෝ අදම මෙම ආයතනයට එයි කියලා මම විශ්වාස කරනවා. මමත් ලොකු රෙදි ප්‍රමාණයක් ගත්තා. මේ උත්සව සමයක් එන්නේ. ඒ නිසා ඔයගලන්ට ලොකු අවස්ථාවක් මේක බිස්නස් එකක් කරන්න. හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න මේක කදිම අවස්ථාවක් කියලා මම කියන්න කැමතියි. සියලු දෙනාටම සුබ දවසක්.